සුබ දවසක්. අපේ ගමන යනවා අද ත්‍රිකුණාමලයට. එතකොට මේ ත්‍රිකුණාමලයට යන ගමනේදී අපි කින්යාවල තියෙන උණු වතුර ලින් බලන්න හිතාගෙන ඉන්නවා. අපි මේ යන පාර ඉතාම දුෂ්කර පාරක්. ඇත්තටම ත්‍රිකුණාමලය කින්යා ඔය පැති නැගෙනහිර පළාතට අයිති පැතිනේ. ඒක නිසා ටිකක් තාම දුෂ්කර පාරවල් වලින් යුක්තයි. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා අපි මෙතන ඉඳලා උණු වතුර වලින් බලලා ඉවර වෙලා අපි ත්‍රිකුණාමලයේ තියෙන තව යම් දේවල් ටිකක් ඔබට පෙන්වන්න හිතාගෙන ඉන්නවා. මාත් එක්කලා අපේ සුදු පුතා යනවා. හොඳයි එහෙනම් අපි ඉස්සරහට යමු. කින්යාවල උණු වතුර වලින් බලන්න. යමු ඉස්සරහට. අපි කොළඹින් ගමන ආරම්භ කරලා ඉවර වෙලා දඹුල්ල හබරන හරහා අපි ආව කන්තලේ වැව ගාවට. මේ තියෙන්නේ කන්තලේ වැව. ඉතාම ලස්සන දර්ශනයක් උදේට අපිට දක්නට ලැබුණා. ඉතින් අපි උදේ ආහාරය කන්තලේ වැව ගාවින් ගත්තා. ඉන්නේ ත්‍රිංකෝවල තියෙන කින්යා කියන ප්‍රදේශයේ උණු වතුර ලින් බලන්න. එතකොට ඇත්තටම මේකේ මේ ත්‍රිංකෝවල ඉඳලා කිලෝමීටර් 10ක් විතර එන්න ඕනේ කින්යා පැත්තට. ඉතින් අපි ඉස්සරහට යමු මේ උණු වතුරෙන් බලන්න. යක් අපිත් එක්කම. මේ තියෙන්නේ උණු වතුර ලින් බලන්න යන පාරේ ඉදිරියට යද්දී අපිට හම්බ වෙන ටිකට් කවුන්ටරේ. මෙතනින් තමයි අපි ටිකට් අරගෙන ඉස්සරහට යන්නේ. දැන් ඔන්න අපි උණු වතුර ලින් වලට ආවා. ඔබට මේ දක්නට ලැබෙන්නේ උණු වතුර ලින් තියෙන විදිහ. එතකොට ටිකක් පහළට බහින්න ඕන උණු වතුර ලින් වලට යන්නට. සාමාන්‍යයෙන් අපි සෙල්සියස් අංශක 70-80 වගේ ප්‍රමාණයකට රත් වෙච්ච වතුර තියෙනවා මේ ලින් වල. ඔබට දක්නට ලැබෙනවා. ඉතින් මේ සමහර ලින් වල බුබුලු දානවා. ඒ රස්නේ ගතිය හින්ද වෙන්නේ නැති මේ බුබුලු දාන්නේ. උණු වතුර ලින් වලට මෙහා පැත්තේ අපි පන්සලක් තියෙනවා. පන්සල තමයි උණුදියලින් රජමහා විහාරය. මේ තියෙන මෙතන ඔබට පේනවා ඇති. මේ තියෙන්නේ උණුදියලින් රජමහා විහාරය. එතකොට මේකේ තියෙන විශේෂත්වයක් තමයි තවත් විශේෂත්වයක් මේ දැන් මේ උණුදිය ලින් තියෙන තැන ආසන්නයේ විශේෂයෙන් පෞරාණික නටබුන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගොඩක් අය කියන්නේ මේ පෞරාණික බෞද්ධ නටබුන් කියලා ඉවර වෙලා. නමුත් ඒ වගේ කාල නිර්ණයක් තාම කරලා නැහැ. ඔබට මේ දක්නට ලැබෙන්නේ එම නටබුන් වලින් කිහිපයක්. මේ උණුදිය ලින් ආසන්නයේ තියෙනවා තල් වලින් හදපු තල් කුරුම්බ බීම තියෙන ස්ථාන කිහිපයක්. අපි මේ ස්ථානයකින් තල් කුරුම්බ බීම ගත්තා. ඒ වගේම අපේ සුදු පුතා තල් කුරුම්බ කෑවා. ඒ කුරුම්බද? තල් කුරුම්බනේ. අර තල් බීම ගන්න මේ තල් විතර ඉදුණා පස්සේ. ඉදුණාට පස්සේ.
ඔය ඉදෙන්න කලින් කුරුම්බා එක ගන්නනේ. ඕම් බලන්නකෝ. ඒ කියන්නේ මේ සීනි ෆෑනේ නේ. මේ තියෙන්නේ තල් කුරුම්බ ජූස් එක. ඇන්දෙන් මොකක්ද? තල් කුරුම්බ. තල් කූරෙන් කන්න. ඊට පස්සේ අපි ගියේ ත්‍රිකුණාමලයේ තියෙන ලස්සනම බීච් එකට. මේකට කියන්නේ මාබල් බීච් කියලා. හරිම ලස්සනයි. ඔබට මේ දක්නට ලැබෙන්නේ මාබල් බීච් ස්ථානය. ඉතින් අපි ගිහිල්ලා එතනට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳලා අපි බීච් එකෙන් නෑවා. අපි සුදු පුතාණන් ටිකක් නාන්න මුදේ නාන්න ටිකක් බයයි. ඒක හින්දා මේ එයා වැඩිපුර නෑ වෙන අපි බොහොම අමාරුවෙන් චුට්ටක් නෑවුවා. නමුත් එයා හීනාපු වෙලාවෙත් හරිම බයෙන් හිටියේ. මොකද එයාව මේ ගහගෙන යයි මෝදු රැල්ලට කියලා. හරි එතකොට අපි ට්‍රින්කෝ ට්‍රිප් එක ආපු ගමනේදී අපි ආවා මාබල් බීච් වලට. හරිම ලස්සන වෙරළ තීරයක්. විශේෂයෙන් මේක මේ ගුවන් හමුදා කඳවුරක් ආසන්නයේ තියෙන හින්දා එයාලගේ පූර්ණ අධීක්ෂණයේ යටතේ තියෙන බීච් එකක් නිසා හරිම පිරිසිදුයි, හරිම ක්වොලිටි. ට්‍රින්කෝ වලට යන්න කලින් හැරිලා යන්න තියෙනවා. හැරිලා එන්න තියෙන මෙතෙන්ට ට්‍රින්කෝ වලට කිලෝමීටර් 5ක් 10ක් විතර කලින් කොළඹ ඉඳලා එද්දි හැරිලා තව කිලෝමීටර් 10ක් 11ක් විතර ආපුවම තමයි මේ මාබල් බීච් එක හම්බ වෙන්නේ. හරිම ලස්සන බීච් එකක්. ට්‍රින්කෝ එනවා නම් අනිවාර්යෙන් මේ මාබල් බීච් එකට අනිවාර්යෙන් එන්න අමතක කරන්න එපා. රයිට්. අපි බීච් එකෙත් ටික වෙලාවක් ඉඳලා ඉවර වෙලා අපි රැට නවතින තැනට ගියා. ඒ නවතින තැනේදී අපිට මේ අපේ සුදු පුතාට චූටි යාළුවෙක් හම්බුණා. බලන්න කවුද මේ යාළුවා කියලා. යාර ඇතුළට ගිහිල්ලා ඉවරලා හොදමු මේ සබන් දාලා. අපි නැවතිලා හිටියේත් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ තියෙන සංචාරක බංගලාවක. මේකත් මුහුදට ට්‍රින්කෝ බීච් එකට ඉතාමත් ළඟයි. ඉතින් අපි හවස් වෙලා හවස 6ට විතර ආපහු සර්කිට් බංගලෝ එකේ ඉඳලා අපි බීච් එකට ගියා. එතන ඇවිදගෙන යන දුර බලන්නකෝ අපේ ලංකාව කොච්චර ලස්සනද කියලා. අවසානයේ අපි 7:30 විතර වෙනකන් බීච් එකේ හිටියා. ඊට බැහැලා යනකම් ඊට පස්සේ අපි බංගලෝ එකට ඇවිල්ලා අපේ පළවෙනි දවස නිමා කරා.